තාත්තා කියන්නේ අරුණ විදානගමගේ නොහොත් කජ්ජා. මගේ තාත්තට තමයි කජ්ජා කියලා කියන්නේ. එතකොට ওই සිද්ධිය සම්බන්ධයෙන් තාත්තගේ කියන්නේ මරණය සම්බන්ධයෙන් මගෙන් ප්‍රශ්න කරා CID ගෙන්නලා කොළඹ CID ගෙන්නලා මගෙන් ප්‍රශ්න කරා. එදින මගෙන් ඇහුවා මේ ඉන්නේ ඔබේ තාත්තද කියලා අපිට අඳුර ගන්න පුළුවන්ද කියලා වීඩියෝ පටයක් පෙන්නලා. මම කිව්වා සර් එතකොට මට ඒ කියන්නේ ඒ කාලෙදි මට තාත්තව අඳුර ගන්න බෑ. නමුත් මගේ තාත්තගේ අංග ලක්ෂණ වලින් ඔය මගේ තාත්තා නෙමෙයි. මගේ තාත්තා කවදාවත් බීර් ටින් එකක්වත් බොන්නේ නැහැ. සිගරට් එකක්වත් බීලත් නැහැ. බොන්නෙත් නැති පුද්ගලයෙක් මගේ තාත්තා. එම වීඩියෝ පටයේ තිබෙනවා එම පුද්ගලයා බීර් ටින් එකක් බොනවා. එතකොට මගේ තාත්තට කොන්දේ අමාරුවක් තිබ්බා කියලා අම්මා කියලා තියෙනවා. මගේ අම්මා කියලා තියෙනවා. ඇත්ත මගේ තාත්තට කොන්දේ අමාරුව පටන් ගත්තේ 2016 ඉඳන් පස්සේ. තාත්තා ඇක්සිඩන්ට් එකක් වෙනවා බස් එක තාත්තගේ බස් එක ඇක්සිඩන්ට් එකක් වෙනවා රත්නපුරේදී. අන්න ඉතින් පස්සේ තමයි තාත්තගේ කොන්ද ගැසිලා තාත්තගේ කොන්ද රිදෙන්න ගන්නේ. මට කියන්න තියෙන්නේ මගේ තාත්තා ඒ වැරද්ද කරලා නැහැ. මම හොඳ සාක්ෂි ඇතුව මම කියන්නේ. ඔය කියන පුද්ගලයා මරන්න සම්බන්ධ නැහැ මගේ තාත්තා. මම කිසිම දේශපාලන පක්ෂයක් වෙනුවෙන්වත් පුද්ගලයෙක්වත් වෙනුවෙන් නෙමෙයි කතා කරන්නේ. මම කතා කරන්නේ මගේ මියගේ තාත්තා වෙනුවෙන් මම කතා කරන්නේ. මගේ තාත්තට කැලලක් ඇති වෙනකොට මම කැමති නැහැ. මොකද මගේ තාත්තා මොන වැරද්ද කරත් මොන දේ කරත් මාත් එක්ක කතා බහ කරන කෙනෙක්. එහෙම වැරද්දක් තාත්තා කළා නැහැ කවදාවත්. තාත්තගේ අතින් සුළු සුදු අඩුපාඩු වුණා. සුදු පිටි වලට පැනලා එහෙම සල්ලි එහෙම අරගෙන තියෙනවා. බොරු කියන්නට නැහැ. ඒ සල්ලි වලත් අපේ තාත්තා ඕන තරම් අහිංසක මිනිස්සුන්ට උදව් කරලා තියෙනවා. මම මගේ තාත්තා හැම වෙලාවෙම හරි කියලා කියන්නේ නැහැ. මොනවා කරත් ඒ මගේ තාත්තම තමයි. ඒත් අම්මා ඔය සිද්ධිය කියන්නේ මගේ තාත්තා මේ යද්දි අම්මා හිටියේ ඩුබායි රාජ්‍යයේ. අපේ අම්මට අපේ තාත්තගේ ඩ්‍රයිවර්. ඒ කියන්නේ අපේ තාත්තගේ ඩ්‍රයිවර් එක තමයි අපේ අම්මට සම්බන්ධතාවයක් තිබුණේ. ඒ සම්බන්ධතාවයේ තිබුණ එක මටයි අහුුනේ. මම ඒක තාත්තට කියනවා. ඊට පස්සේ දවසක් අපි තාත්තා ඔක හරි මේ ඒ ඩ්‍රයිවර් එක අපේ ගෙදරට එද්දි මට අහුුණා. ඊට පස්සේ මම තාත්තට කෝල් එකක් කරා. තාත්තා ගෙදර හිටියේ නැහැ මේ අවස්ථාවේදී. මම තාත්තට කෝල් කරාට පස්සේ තාත්තා ආවා. ඊට පස්සේ ප්‍රශ්නේ ඊට පස්සේ දෙන්නම අල්ලගත්තා. කාමරේ තියලා අල්ලගෙන ප්‍රශ්න කරා දෙන්නගෙම. ගැහුවා. බොරු කියනර නැහැ ගැහුවා. සම්පත් රාමනායක කියන පුද්ගලයාට තාත්තව දඩුවම් කළා. තාත්තා කිව්වා ඔබ ගමේ ඉන්න බෑ. ගමේ හිටියොත් මම ඔබ මරනවා කියලා. එහෙම කිව්ව එකට ඊට පස්සේ තාත්තා බොරු චෝදනාවක් මත තාත්තා රිමන්ඩ් වෙනවා. බොරු චෝදනාවක් කියන්නේ ගිනියවියක් තිබුණා කියලා රිමන්ඩ් වෙන්නේ. නමුත් ගිනියවියක් නෙමෙයි තිබුණේ කියන්නේ පණිවිඩ හුමාර කරන යන්ත්‍රයක් වෝකි ටෝකි කියලා. ඒ යන්ත්‍ර හතරක් සමග තාත්තා රිමාන්ඩ් වෙනවා මාස 5කට. මාස 5මාරකට. ඒ මාස 5මාර රිමන්ඩ් වෙන අතරතුර තාත්තගේ තිබුණ ඉඩමක් විකුණලා අම්මගේ අයිතියට තිබ්බ තාත්තගේ ඉඩමක් විකුණලා අම්මා රට යනවා. අම්මා රට ගියාට පස්සේ මම තමයි තාත්තා ඉපදින මේ මාස 5කට කලින් එළියට ගන්න. ඒ කියන්නේ නැති වෙන්න මාස 5කට කලින්. නැති වෙන මාස 2කට කලින් තමයි තාත්තා මං එළියට ගන්නේ. ඊට පස්සේ අම්මා බය වුණා. අම්මා හොයන්න ගත්තා තාත්තා එළියට ඇවිල්ලා. අම්මා හැමතැනම හෙව්වා. මගේ පවුලේ අයගෙන් හෙව්වා. අපි විදේශ ගමන් එකෙන් බැලුවා රට ගිහිල්ලා තියෙදි කියලා අපිම හෙව්වා. ඊට පස්සේදී අපිට හම්බුණා මේ දෙන්න එකට ඉන්නේ කියලා. මේ අම්මගේ හොර මිනිහයි අම්මයි. අම්මගේ ස්වාමි පුරුෂයයි මේ අම්මයි දෙන්න එකට ඩුබායි රාජ්‍යයේ ඉන්නේ කියලා අපිට ආරංචියක් ආවා. ඒ වෙනකොට ඔය ඩුබායි ඉඳන් JCB සමන් කියන පුද්ගලයා අපේ අම්මත් මේක අපේ තාත්තත් එක්ක පොඩ්ඩක් කතා බහ කරා. තරහක් තිබුණට එයාගේ හිතේ වෙන චේතනාවකින්ද මම දන්නේ නැහැ. නමුත් කතා බහ කරා. ඊට පස්සේදී ඔහොම ඔය සිද්ධිය වුණ දවසේ තාත්තා සිද්ධිය වෙච්ච දවසේ තාත්තා නැති වෙච්ච දවසේ අම්මාට අපි කිව්වේ නැහැ මල්ලි නංගි නැති වෙලා කියලා. අපි කිව්වේ තාත්තා විතරයි මැරිලා ඉන්නේ කියලා. ඊට පස්සේ අම්මා එදිනෙම ඩුබායි රාජ්‍යයෙන් ලංකාවට මේ ආවා. ඒ එනකොටත් අම්මා දන්නේ නැහැ. නමුත් තාත්තා නැති වෙලා පැය 3මාරක් දෙකක් විතර ගත වෙනකොට අම්මගේ account එකට JCB සමන් රුපියල් ලක්ෂ 2මාරක මුදලක් මේ යොමු කරලා තියෙනවා. මට සාක්ෂිය තෝගිය මට JCB සමන් මලගෙදරින් පස්සේ මට කෝල් එකක් අරන්කෝ දුකයි වෙච්ච දෙයට එහෙම විස්තර කිව්වා. ඒ විස්තර කියන අතරතුරදී තමයි කිව්වේ මට පොඩි ගාණක් මගේ අතේ තිබිලා මම අම්මට මේ ගාණ දැම්ම අම්මගෙන් වියදමට කීයක් හරි උමනා තුනක් තිල්ල ගන්න කිව්වා. ඊට පස්සෙ මම ඒක අපේ අම්මගෙන් ඇහුවා. මෙහෙම දැම්ම කියලා. අම්මා නෑමයි කිව්වා. පස්සේ මම ඔප්පු කරා මෙහෙම මට කිව්වා මේ ඇත්ත කියන්න කියලා. ඊට පස්සේ කිව්වා ඔව් කියලා. එතකොට අපි දන්නවා මම අම්මගෙන් අහද්දී අපි දන්නවා JCB සමන් මේ සිද්ධියට සම්බන්ධයි කියලා. ප්‍රධාන සැකකරුවෙක් වශයෙන් මට හිටියේ JCB සමන්. එතකොට අපි දන්නවා එයා සම්බන්ධයි. මම ඒත් අම්මගෙන් ඇහුවා. අම්මා ඊට පස්සේ මට දුන්න උත්තරේ උඹ හිතනවාද උඹේ මගේ මහමිනිහේ ළමයි දෙන්නේ මම මරාගනීද කියලා. ඊට පස්සේ මං කිව්වා ඉතින් මම දන්නේ නැහැ. ඔයාගේ තිබ්බ තරහත් එක මම දන්නවනේ කියලා. ඊට පස්සේ කිව්වා මම එතකොට දන්නේ නැහැ JCB සමන් මේ සිද්ධියට සම්බන්ධයි කියලා. මම කිව්වා ඔයා බොරු කියන්න එපා. ඔයා අවුරුදු 17ක් පවුල් කෑවනේ. ඇයි ඔයා දන්නේ නැත්te JCB සමන් මෙහෙම අපේ තාත්තත් එක්ක තරහයි කියලා. ඊට පස්සේ කතාව ඉවරුණා. පස්සේ අපේ තාත්තා දැන් නැති වෙලා මාස 7ක් වෙනවා අදට. අදටත් මාත් එක්ක අපේ අම්මා කතා බහ කරන්නේ නැහැ කිසිම. මම ඉස්කෝලේ යන්නේ මම ඔක්කොම පන්ති යන්නේ ඔක්කොම මට වියදම් කරන්නේ තාත්තගේ සහෝදරයන් සහ අම්මගේ සහෝදර සහෝදරියන් අම්මගේ දෙමව්පියෝ තාත්තගේ මගේ යාළුවෝ මගේ සහෝදරයන් තමයි මට වියදම් කරන්නේ. එතකොට මම පාසල් යන්නේ ඩී රාජපක්ෂ මැදමුල්ල විද්‍යාලයේ. ඒ ඉස්කෝලේ ගිහිල්ලා මම දැන් දවස් 3ක් වගේ වෙන්නේ මම කොළඹ ඇවිල්ලා මම මාසෙකට සැරයක් වගේ ඇවිල්ලා යනවා මම නැන්දලයි ගවල කොළඹ මම ගමේදී ඉස්කෝලේ යන්නේ අම්මගේ අක්කලා ගෙදර ඉඳලා. මම කොළඹ ආවට පස්සේ ඉතින් මම හැමදේම කතා බහ කරලා මගේ දුක බෙදාගෙන මම නැන්දලත් එක්ක මගේ සහෝදරයොත් එක්ක මම යනවා. මොකද මට එහෙ සහෝදරයොත් ඉන්නවා. නමුත් මම ඇවිල්ලා තාත්තගේ දේවල් කතා කරන්නේ මෙහෙදි.
ඊ දිනේ රාත්‍රියේදී මට ජංගම දුරකථන ඇමතුමක් එනවා තාත්තගේ මිත්‍රයෙක්ගෙන් මෙන්න බලන්න පුතේ නිවුස් එකක් ගිහිල්ලා කියලා. පස්සේ මම නිවුස් එක බලනකොට මට ඇඬුණා. මොකද මම දන්නවා මගේ තාත්තා ඔහොම දෙයක් කරේ නැහැ කියලා. එදා ඔය වීඩියෝ පටය මට පෙන්නද්දි අම්මත් හිටියා මමත් හිටියා CID ගෙදි. අම්මගෙන් වෙනම ප්‍රශ්න කරේ. මගෙන් වෙනම ප්‍රශ්න කරේ. අම්මේ එවෙලේ මට ඇහෙන බොරුවට කිව්වා මට හොඳටම මතකයි. නෑ සර් රෝග වෙන්න බෑ ඔය අනුර නෙමෙයි. ඔහොම ඉන්නේ නෑ කියලා. නමුත් ඊට පස්සේ මාව වාඩි කරලා ආයෙත් විනාඩි 5කට විතර අම්මව ගත්ත වෙනම කාමරයකට. ඒ අරන් එළියට බැස්ස මොනවද කතා කරේ කියලා මම දන්නේ නැහැ. අම්මා කියලා තියෙනව නේද තාත්තා ඕකේ කරේ තාත්තා තමයි ඉන්නට ගහන් ඉන්නේ කියලා. ඉන්නට අත ගහන් ඉන්නේ කියලා. මට 100,000ක් ෂුවර් හරි ඉන්නට අත ගහන් ඉන්න එක සාමාන්‍ය පුරුද්දක් කියමුකෝ මිනිස්සෙක්. නමුත් මගේ ප්‍රශ්න අහන්නේද? CID එකෙන් මගෙන් අහනවා මේ වීඩියෝ එක දැකලා මේ වගේ තාත්තද කියලා. කිසිම වැරද්දකට නෙමෙයි අහු කරන්නේ මේ මගේ ඔයාගේ තාත්තද මේ ඉන්නේ කියලා. මම කියනවා නෑ. සර් වැරද්දකට අහුලත් කමන්නේ නෑ තාත්තා කරපු වැරද්දක් නම් දැන් තාත්තා කොහොමවත් නැති වෙලා ඉවරයිනේ කියලා. ඊට පස්සේ මගේ අම්මා කියලා තියෙන එක තමයි දැන් කියන්නේ. මට කියන්න තියෙන්නේ මෙහෙම. දැන් අපේ තාත්තගේ සිද්ධියට සම්බන්ධයෙන් JCB සමාන් තැඹිලිලා හිරු ඔය ගොඩක් කට්ටිය දැන් රටින් අල්ලගෙන ආවනේ. නමුත් මම කියන්නේ ඇයි ඒගොල්ලොන්ගෙන් විතරක් නෙවෙයි මට සාධාරණයක් හිටු කරා. නමුත් මම කියන්නේ මේ ප්‍රශ්නේ සිද්ධියේ මගේ අම්මා ඉන්නවා. මට මුලින්ම සැකේ වගේ තිබ්බේ අම්මා. මොකද මේ තාත්තා නැති වුණාම 2,200ක් දාන්නකොට තාත්තා මරපු එක තමන්ගේ කියන්නේ ගැහණියට මගේ මවට මොකටද 2,200ක් යොමු කරන්නේ. ඇවිල්ලා මල ගෙදරදී දෙන්න 3 දිනෙටම කියලා තියෙනවා සාක්ෂි ඇතුව මම මේ කියන්නේ මට ඉතුරු වෙන්න ඕන එක නෙමෙයි ඉතුරුනේ කියලා. පවුලේ අයට ඇහිලා තියෙනවා. අම්මා කෝල් වලින් කියනවා. මට ඉතුරු වෙන්න ඕන එක නෙවෙයි ඉතුරුනේ මුව කොහොමද මම බලාගන්නේ හදාගන්නේ කියලා. ඒ කියන්නේ අම්මා ලංකාවට නිකන් දන්නේ නැහැ මල්ලී නංගි මැරලා කියලා. අම්මට ඕනුනේ ඇත්ත වශයෙන්ම කිව්වොත් මාවයි තාත්තවයි මරන්න. මොකද මමයි තාත්තයි හිටියොත් තමයි අම්මට ওই සොර සම්බන්ධතාවය ලංකාවේ කරගෙන යන්න බැරි. සම්පත් ප්‍රාමණයක කියන පුද්ගලයා සමග මගේ අම්මට හොර සම්බන්ධතාවයක් තියෙන කියලා මම ලිඛිතව කියනවා. මොකද මගේ S2කට දැක්ක වෙච්ච සිදුවීම් මගේ S2කට දැක්ක වෙන මොනවද උනේ කියලා එතන. ඒ වගේම ඒක සම්පත්ව සහ අපේ අම්මව මරයි කියන බයට තමයි මගේ තාත්තව මරන්න අපේ අම්මා සම්බන්ධ වුනේ. මම කියන්නේ නැහැ මේ මගේ මල්ලී නංගි මරන්න අම්මට උමනාවක් තිබ්බ කියලා අම්මා කෙනෙක් වශයෙන් මම දන්නේ නැහැ. නමුත් අපේ අම්මට උමනාවක් තිබ්බ මගේ තාත්තව මරන්න. මම ඒක හොඳාකාරවම දන්නවා. තාත්තා ගොඩක් අසරණ අවස්ථා තියෙනවා. මම අසරණ අවස්ථා තියෙනවා. මම පාසල් යද්දි මගෙන් අහලා තියෙනවා ඕන තරම් දෙමෝපිය රැස්වීම වලට හැමෝගෙම එන්නේ අම්මලා. මගේ ආවේ තාත්තා. හැම තැනකදී මගේ තාත්තා මං අසරණ වුණා. මගේ තාත්තා මට තාත්තා කෙනෙක් වශයෙන් මගේ රජා. එයා වැරද්දක් කරා නම් එයාගේ පිටට වැරද්දක් පටවනකොට මට කමක් නැහැ. නමුත් මම කියන්නේ නොකරපු වැරද්දකට මේ නැති වෙලා ඉන්න මිනිස්සු වල්ලන්න එපා කියලා. එයා කිසිම වැරද්දක් කළා නැහැ එහෙම. එයා වැරදි කරලා නැහැ කියන්නේ වැරදි කරලා තියෙනවා. නමුත් ඔය 2012 දී ඔය මැරුව නැති වුණා කියන පුද්ගලයාගේ සිද්ධියට කිසිම සම්බන්ධතාවයක් නැහැ මගේ තාත්තව. ඕගොල්ලන්ට පුළුවන් ওই ප්‍රශ්නේ දිගටම හොයන්න. මම කියන්නේ නැහැ දේශපාලඥයෝ වෙනුවෙන් නෙමෙයි මම කතා කරන්නේ. මම නැවත කියන්නේ මම කිසිම දේශපාලඥයෙක්වත් දේශපාලන පක්ෂයකටවත් නෙමෙයි මම මේ කතා කරන්නේ. මගේ තාත්තා වෙනුවෙන්. මගේ තාත්තා නිර්දෝෂී බව තමයි මම මේ ඔප්පු කරන්නේ. එතකොට 2012 දී මගේ තාත්තා බස් කොන්දොස්තර කෙනෙක්. බස් එකක කොන්දොස්තර කෙනෙක් මම හොරන කොළඹ පාරේ. මට සාක්ෂියතෝම කියන්න පුළුවන් මගේ තාත්තා මේ වැඩේ කිසිම වෙලාවක කරේ නැහැ කියලා. මට කියන්න තියෙන්නේ මගේ තාත්තා මෙහෙම දෙයකට අල්ලන්න හේතුව මම කියන්නේ නැහැ කිසිම ආණ්ඩු පක්ෂයක් කියලා. නමුත් මේක ඇල්ලුවේ මගේ අම්මා. මගේ අම්මට ඕන වෙන්නේ පොලිසිය එයා ගැන තියෙන සැකේ ඉක්මනටම නැති කරලා දාන්න. දැන් මෙහෙම තමන්ගේ ස්වාමි පුරුෂයා මේ වැරද්ද කරා කියලා එයා තමන්ගේ ගැහණිය පිළිගන්නව නම් අනිවාර්යෙන්ම පොලිසියකට පුළුවන් පිළිගන්න. මොකද ළමයෙක් කියන්නේ අවුරුදු 16ක ළමයානේ මම. එතකනේ තාත්තා 2012 දී මට අවුරුදු 3යි. මට අවුරුදු 3ක ළමයෙක් බෑ ඒ කාලේ තාත්තා වඳුර ගන්න. ඇත්ත. නමුත් මට මගේ තාත්තා වඳුර ගන්න පුළුවන්. සහෝදර සහෝදරියන්ට තාත්තගේ වඳුර ගන්න පුළුවන්. ගැහණිය වශයෙන් එහෙම කරපු එක වැරදි. මගේ අම්මා හිටියට වැඩක් නැහැ. මගේ ගැන බලන්නේ නැහැ. මම තනියම හැදෙන්නේ මම කිසිම වැරද්දක් කරන්නේ නැහැ. මම කියන්නේ මගේ තාත්තා වෙනුවෙන් සාධාරණ ඉටු කරන්න කියලා විතරයි. අම්මව මම කියන්නේ හැම මාධ්‍යයකටම මම කියන්නේ මගේ අම්මව අත්අඩංගුවට ගන්න. මගේ අම්මව අත්අඩංගුවට අරගෙන මේ සම්පත් රාමනායක කියන පුද්ගලයාව අත්අඩංගුවට අරගෙන දෙදෙනාගේම විමර්ශනයක් කරන්න. මම ඉල්ලා සිටින බැගෑපත්ත මම ඉල්ලා සිටින මගේ